අපි අද හදන්න යන්නේ පතෝල සලාදයක්. මේ වගේ පතෝල ටික හොඳට තීරුවලට කපාගෙන මේ මැද තියෙන ටික මේ වගේ අයින් කරගන්න ඕනේ. මේ වගේ ඔක්කොම අයින් කරාම මේ වගේ අයින් කරගෙන ගේනවා. මේ වගේ අයින් කරාම මේ වගේ තමයි තියෙන්නේ. මේ අයින් කරගත්ත පතෝල ටික මෙන්න මේ වගේ අට ටික තමයි ඔක්කොම අයින් කරගන්න ඕනේ. එකකවත් අට තියන්න බෑ. ඊට පොල් ගෙඩියක් අරගෙන පොල් ගෙඩිය ගා ගන්න ඕන. මේ පොල් මං ගාගත්ත පොල් ටික ඒ පොල් ටික හොඳට මිරිස ගන්න ඕන. මෙන්න මේ වගේ අපි මේ කිරියන විදිහ හොඳට කිරි අරගන්න මිච්චි ටික මෙන්න අපිට හදාගත්ත කිරි ටික මේ පොල් කිරි ටිකට ලුණු ගම්බිරිස් අබ පේස්ට් එකෙන් චුට්ටක් අබ පොඩ බෙන්ඩ් කරගෙන අඹරගෙන දාගන්න තියෙනවා. ඊට පස්සේ ඒක හොඳට දිය කරගන්න ඕන. දිය කරගෙන මේ පතෝල ටික එකින් කොහොම දාන්න තමයි තියෙන්නේ. පතෝල ටික දාලා හොඳට කලවම් කරගන්න මතක ඇතුව. ඔයාලට අතින් හරි කලවම් කරගන්න පුළුවන්, නැත්නම් හැන්දෙනුත් කලවම් කරන්න පුළුවන්. අතින් කලවම් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වගේ හොඳට තියලා ගන්න තමයි තියෙන්නේ.